ෆෙන්ටන් ෆ්‍රේම්ස් ටිකක් එකතු කරගෙන ලස්සන රේසින් ආර්ට් එකක් තමයි දැන් ඔයාලා බලන්න යන්නේ. ඉස්සෙල්ලාම මේ ෆෙන්ටන් ෆ්‍රේම්ස් ටික මම මේ විදිහට සෙලෝ ටේප් එකක් උඩ රඳව ගන්නවා. ඊට පස්සේ තමයි ෆස්ට් ලේයර් එක මේ විදිහට රේසින් එකතු කරගන්න යන්නේ. ඉතින් හොඳට සීල් වෙලා තියෙන්න ඕනේ මේක සෙලෝ ටේප් එකත් එක්ක මේ ෆෙන්ටන් ෆ්‍රේම් එක. එහෙම නැතු වුණොත් යටින් ඕෆ්ලෝ වෙන්න පුළුවන් රේසින් ටික. ඊට පස්සේ අපේ ඩිසයින් එක දාගන්නවා. මම පාවිච්චි කරනවා කොළ පාට, රතු පාට, මල්, සුදු පාට ඒ වගේ ස්වභාවික මල් කොළ නටු ගොඩක් මම මේකට එකතු කරගන්නවා. ඉතින් මේක කස්ටමයිස් කරපු මගේ ඩිසයින් එකක්. හැබැයි මේ ඕඩර් එක නම් මේ වෙනකොට කස්ටමර්ට ගිහිල්ලා ගොඩක් කල්. මේක ගියේ එංගලන්තෙට. මේක ලස්සනට කස්ටමයිස් කරපු ජුවලරි සෙට් දෙකක් හෝ තුනක් හැදුවා මම. ඉතින් කස්ටමර් ගොඩක් සතුට වෙච්ච ඩිසයින් එකක් මේක. මම මේ විදිහට එකතු කරගත්ත ලස්සන රතු පාට චූටි මල්. ඉතින් මේක ඇත්තටම වික්සෝර මලක්. වික්සෝර මල ටිකක් ලොකු වැඩි නිසා මම පොඩ්ඩක් කතරින් කට් කරලා පුංචියට හදාගත්තා මගේ ෆ්‍රේම් එකේ සයිස් එකේ හැටියට. ඊට පස්සේ තවත් ලස්සන වෙන්න චූටි බේබිස් බ්‍රෙත් මල් ටිකකුත් මෙන්න මේ විදිහට එකතු කරගත්තා. ඒ වගේම අර තැඹිලි පාටට තියෙන්නේ ඒ වගේ එකතු කරගත්ත තව ලස්සන රේණු වර්ගයක්. මේ විදිහට කලර්ෆුල් කරගෙන තමයි මම මේ ඩිසයින් එක ෆිනිෂ් කරගත්තේ. ඊට පස්සේ සෙකන්ඩ් ලේයර් එක මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ඕෆ්ලෝ වෙන්නේ නැතුව පරිස්සමෙන් සෙකන්ඩ් ලේයර් එක ඇඩ් කරගන්නවා. ඉතින් ෆෙන්ටන් ෆ්‍රේම් එකක් අරගත්තාම අපිට ලේස් දෙකකින් වගේ ලස්සන රේසින් ආර්ට් එකක් මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මේකේ ලස්සනට මම හදාගත්ත ජුවලරි සෙට් එකේ ලුක් එක කොයි වගේද කියලා වීඩියෝ එක අන්තිම වෙනකන් ඉඳලා. ඉතින් ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් අහන්න පුළුවන්. ඉතින් ඒ වගේම වීඩියෝ එක ලස්සනයි කියලා හිතනවා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා කියන ගමන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.